නිදහස් සිතුවිලි Unbound thoughts. ආයෙත් ලැබුණු අවස්ථාවක්. නැවුම් ඉරක් අඹරට ඇවිත් තවත් දවස් 365ක ඇරඹුමක්. ලෝකයේ බොහෝ දේ නැවුම් වෙලා භෞතික මෙන්ම ආධ්‍යාත්මික දේත් මිනිස්සු අලුතින් හිතන්න පටන් අරගෙන අලුත් බලාපොරොත්තු පොදි බැඳගෙන ගෙවුණු 365 වැරදුණු තැන් නිවැරදි කරගන්න. මුල්ම පියවර සුබ පැතීම. ඊළඟට නැවුම් අපේක්ෂාවන්. සිහින හා සැලසුම්. මේක ඇත්තටම වාර්ෂික ක්‍රියාවලියක්. හිතන්න පසුගිය වසර ආරම්භයේදීත් මේ විදිහට වුණේ නැද්ද? කෝ ඒ නැවුම් අපේක්ෂාවන් ඉටු කරගත්තේ කීයෙන් කීයද? එදා පායපු ඉරම නෙවෙයිද අදත් පෑයුවේ? ඇත්ත. ඒත් පුංචි වෙනසකුත් තියෙනවා. අපි දින 365කින් පරිණත වෙලා ගෙවුණු 365 තුළ ලැබුණු ජය පරාජ බිඳවැටීම් නැගිටීම් මේ සියල්ල එක්ක ලැබුණු අත්දැකීම් එක්ක අපි පරිණත වෙලා ඒ පරිණතකමත් එක්ක දැන් අපිට තවත් අවස්ථාවක් ලැබිලා. ඒ තමයි අලුත් වෙන්න, නැවුම් වෙන්න. පායන්නේ පරණ ඉරම වුණා. කැලෙන්ඩර් ක්‍රමයට අනුව මේක අලුත් අවුරුද්දක්. මානසික සූදානමකට හොඳ අවස්ථාවක්. නැවුම් වෙන්න. අතහැරුණු, මගහැරුණු, බිඳවැටුණු මෙන්ම අලුත් ඉලක්කවලටත් යන්න. ඒකට මේ අලුත් අවුරුද්ද ආයෙත් ලැබුණු අවස්ථාවක්. 2026 සුබ වේවා. නිදහස් සිතුවිලි. Unbound thoughts.